මම එදාට වැටිවර කල්ලා කලින් ගෙදර ගියා. ඒ වෙලාවේ මගේ පිරිඳ රාත්‍රී ආහාරය ගනිමින් සිටියේ. මම ඇගේ අත අල්ලාගෙන මට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා කිව්වා. ඇයි ඒක අහන්න සූදානම් වෙලා මල් ළඟ වාඩි වුණා. ඒ ගමන් නිහඬව කෑම කන්න පටන් ගත්තා. නැවතත් මම ඇගේ දැස්වල වේදනාවක් දැක්කා. ඒත් හදිස්සියෙම මම කට අරින්නේ කොහොමද කියලා හිතාගත් බැරි වුණා. නමුත් මම කියන්න සිතන දේ ගැන ඇයට දැන්ම දැනුම් දෙන එක සුදුසුයි කියලා මම හිතුවා. මට දික්කසාද වෙන්න අවශ්‍යයි. මම මේ මාතෘකාව ගැන සංසුන්ව ඇයට කිව්වා. ඇය මගේ වචන වලින් කෝපයට පත්වන බවක් පේන්න තිබ්බේ නෑ. ඒ වෙනුවට ඇය මගෙන් මෘදු විදිහට මෙහෙමැව්වා. ඇයි? මම ඇයගේ ප්‍රශ්නය මගහරින්න උත්සාහ කළා. මේ නිසා ඇය කෝපයට පත් වුණා. ඇය අතේ තිබ්බ චොප්ස්ටික්ස් විසි කරමින් මට කෑ ගැසුවා. ඔයා මිනිස්සෙක් නෙමෙයි. එදා රාත්‍රියේ අපි දෙන්න එකිනෙකා සමග කතා කළේවත් නෑ. ඇය හිටියේ හඬමින්. අපේ විවාහයට සිද්ධ වුණේ මොකක්ද කියලා සොයාගන්න ඇයට අවශ්‍ය බව මම දැන සිටියා. නමුත් මට ඇයට සතුටුදායක පිළිතුරක් දෙන්න අපහසු වුණා. මොකද ඒ වෙද්දිත් මගේ හදවත මම හොරෙන් ආදරය කරපු ජේන්ට තිරණ කරලා තිබ්බේ. මම පිරිඳට තවදුරටත් ආදරය කළේ නෑ. මම ඇයට අනුකම්පා කළා විතරයි. දැඩි වරදකාරී හැඟීමකින් යුතුව මම දික්කසාද ගිවිසුමක් සකස් කළා. ඒක සඳහන් වුණේ ඇයට අපේ නිවස, අපේ මෝටර් රථය සහ මගේ සමාගමේ 30%ක කොටස් හිමි වෙනවා කියලා. ඇය දික්කසාද ගිවිසුම දිහා බලලා ඒ සැනින් මේක කැබලි වලට ඉරා දැම්මා. මගේ ජීවිතයේ අවුරුදු 10ක් මාත් එක්කම ගත කළ කාන්තාව අද මට ආගන්තුකයෙක් වෙලා. මං වෙනුවෙන් ඇගේ කාලය, සම්පත් හා ශක්තිය නාස්ති වීම ගැන මට කනගාටුවක් තිබ්බා. නමුත් මම ඊට වඩා ජේන්ට ආදරය කරපු නිසා මම කියපු දේවල් ආපසු ගන්න මට බැරි වුණා. අන්තිමේදී ඇය මගේ ඉදිරිපිටදී හයියෙන් නඩුවා. ඇගේ වේදනාව එහෙම හරි අඬද්දි නිදහස් වෙන එක ගැන මම හිත හදාගත්තා. සති කීපයක් තිස්සේ මං හිතේ පැවතුණු දික්කසාදය පිළිබඳ අදහස දැන් වඩා පැහැදිලිව පෙනෙන්න තිබ්බා. ඊළඟ දවසේ මම ඉතා පරක්කු වෙලා යපහු ගෙදර ආවේ. ඇය අපේ කාමරේ මේසෙට වෙලා යමක් ලියමින් හිටියේ. මම එදා රාත්‍රී ආහාරය ගත්තේ නෑ. ඉක්මනින් නිදාගන්න කියලා ඇඳට ගියා. මොකද චීන් සමග සිද්ධ වුණු කනගාටුදායක සිදුවීම් නිසා එදා මම ගොඩක් වෙහෙසට පත් වෙලා හිටියේ. පහුවදා අවදි වෙනකොටත් ඇය මේසෙට වෙලා ලියමින් හිටියේ. ඒක මම ගණන් නොගත්ත නිසා මම නැවත හැරිලා නිදාගත්තා. පහුවදා උදැස්සන ඇය මට දික්කසාද කොන්දේසි ඉදිරිපත් කළා. ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නොවුනත් දික්කසාදයට මාසයකට පෙර දැනුම් දීමක් අවශ්‍ය වුණා. ඇය ඉල්ලා සිටියේ එම මාසය තුළ අපි දෙදෙනාම පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරන්න ඕනේ කියලා. මෙම කොන්දේසි සඳහා ඉදිරිපත් කරපු ඇගේ හේතුව සරල එකක්. මොකද අපේ පුතාට මාසයක කාලයක් තුළදී මුහුණ දෙන්න පාසල් විභාගයක් තිබ්බා. ඒ වගේම අපේ බිඳුණු විවාහය නිසා ඔහුට බාධා කිරීමට ඇයට අවශ්‍ය වුණේ නෑ. ඒකට මමත් එකග වුණා. නමුත් ඇයට තවත් දෙයක් කියන්න තිබ්බා. අපේ විවාහ දිනේදී මම ඇයව මනාලයක් විදිහට අපේ කාමරයට අරන් ගිය ආකාරය සිහිපත් කරන්න කියලා. ඇය ඉල්ලා සිටියේ ඉදිරියේදී උදාවන අපේ යුගදිවයේ අවසන් මාසයේ සෑම දවසකම මම ඇයව ඔසවාගෙන අපේ නිදන කාමරයෙන් පිට වෙලා නිවසෙන් පිටත් වෙන දොරකාවට වෙනකල් ඒ ආකාරයටම ගෙනියන්න ඕන කියලා. මට හිතුනේ
ඇයට පිස්සු හැදෙන්න ලම් වෙලාද කියලයි. ඒත් ඒ අපේ අන්තිම මාසය නිසා ඇගේ අමුතු ඉල්ලීම මම පිළිගත්තා. මම ජේන්ට කිව්වා මගේ බිරිඳගේ දික්කසාද කොන්දේසි ගැන. ඒ වහලා ඇය හයියෙන් සිනාසුණා. එය විකාරයක් කියලා හිතුවා. මගේ බිරිඳ මොන උපක්‍රම යෙදුවත් මම ඇගෙන් දික්කසාද වෙන්න ඕනේ කියලයි ජේන් මට නින්දා සහගත ලෙස බනිමින් කිව්වේ. මගේ දික්කසාද අභිප්‍රාය පැහැදිලිව ප්‍රකාශ කරපු නිසා මට සහ මගේ බිරිඳට කිසිම ශරීර සම්බන්ධතාවක් ඒ වෙද්දි තිබෙන්නේ නැහැ. ඒ නිසා මම ඇයව පළමු දිනේ කාමරයෙන් පිටතට උස්සගෙන අරන් යනකොට අපි දෙදෙනාටම දැනුනේ අවුල් සහගත හැඟීමක්. ඒත් ඒක දැකපු අපේ පුතා අපිට පිටුපස්සෙන් ඉඳන් තාත්තා අම්මව අතේ තියාගෙන ඉන්නවා කියමින් සතුටින් අපොරි ගහන පටන් ගත්තා. පුතාගේ වචන වලින් මට දැනුනේ වේදනාවක්. නිදන කාමරේ ඉඳන් සාලේ දක්වාත් පස්සේ නිවසින් පිට වෙන දොර දක්වාත් මම ඇය සමග මගේ අත්වලින් ඔසවාගෙන මීට 10කට වඩා එක්කන් ගියා. එතකොට ඇස් දෙක පියාගෙන මෘදු විදියට මෙහෙම කිව්වා. දික්කසාදය ගැන අපේ පුතාට මොකොත් කියන්න එපා. ඒ වෙලාවේ මම තරමක් කලබලයටපත් වුණා. මම ඇව දොර ළඟින් බිමින් තිබ්බා. ඇයගේ කාර්යාලීය බස් රථයට ගියා. මම තනියම කාර්යාලයට ගියා. දෙවන දිනේදී අප දෙදෙනාම වඩාත් පහසුවෙන් ක්‍රියා කළා. ඇය මගේ පපුවට හේතු වුණා. ඇගේ බ්ලවුස් එකේ සුවඳ මට දැනෙන්න පටන් ගත්තා. මම දීර්ඝ කාලයක් තිස්සේ මේ කාන්තාව දෙයා හොඳින් බලලා නැති බව මට වැටහුණා. මට තේරුණා ඇය තවදුරටත් තරුණියක් නොවන බව. ඇගේ මුහුණේ සිහින් රැලි මතුවෙලා තිබුණා. ඇගේ හිස කෙස් අලු පාටට හැරලා තිබ්බා. අපේ විවාහය ඇයව විනාශ කළා දමලා. විනාඩියක් කරන් මම කල්පනා කළා මම ඇය වෙනුවෙන් මේ කාල සීමාවෙදී මොනවද කළේ කියලා. 4 වෙනි දවසේදී මම ඇයව ඔසවනකොට මට නැවත සමීප බවක් දැනුණා. මේ කාන්තාව තමයි ඇගේ ජීවිතෙන් අවුරුදු 10ක් මං වෙනුවෙන්ම කැප කළේ. 5 වන හා 6 වන දිනවල අපේ සමීපභාවය පිළිබඳ හැඟීම නැවත වර්ධනය වෙන බව මට තේරෙන්න පටන් ගත්තා. මම මේ ගැන ජේන්ට කිව්වේ නෑ. මාසය ගෙවී යන ආසන්න කාලයේදී ඇයව රැගෙන යාම මට ගොඩක් පහසු වුණා. සමහර විට එදිනදා අපි කරපු වැඩවලින් මාව ශක්තිමත් කළා වෙන්න පුළුවන්. ඇය එක උදෑසනක අඳින්න ඇඳුමක් හොය හොය හිටියේ. ඒ සඳහා ඇඳුම් කිහිපයක්ම උත්සාහ කළා. නමුත් සුදුසු එකක් සොයා ගැනීමට නොහැකි වුණා. ඒ වෙලාවේ ඇය සුසුම්ලමින් කිව්වේ මගේ ඇඳුම් ඔක්කොම ලොකු වෙලා කියලා. ඇය ඒ වෙද්දී කොයිතරම් සිහින් බවට පත් වෙලාද කියලා මට තේරුණා. මට ඇව වඩාත් පහසෙන් ඔසවගෙන යන්න පුළුවන් උනේ ඒකයි. හදිස්සියෙම ඒ සිතිවිල්ල මගේ හිතට පහර දුන්නා. ඇයගේ හදවතේ එතරම් වේදනාවක් තිත්ත බවක් තැන්පත් කරගෙන තිබ්බා. මම මේ වෙලාවේ ඇගේ හිස ස්පර්ශ කරමින් අත ගෑවා. අපේ පුතා ඒ මොහොතේ ඇවිත් කිව්වා තාත්තේ අම්මව එළියට ගන්න වෙලාව හරි කියලා. එයාගේ තාත්තා අම්මව ඔසවගෙන රැගෙන යන ආකාරය දැකීම එයාගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා තිබ්බේ. මගේ බිරිඳ අපේ පුතාට එයා ළඟට එන්න කියලා ඉඟි කරමින් ඔහුව තදින් බදාගත්තා. මේ අන්තිම මොහොතේදී මගේ අදහස වෙනස් වෙයි කියලා මම බියුන් නිසා මම මගේ මුහුණ ඉවතට හරවගත්තා. මම ඇව මගේ අත්වල තබාගෙන නිදන කාමරේ ඉඳන් සාලේ හරහා දොර දක්වා ඇවිද ගියා. එදා ඇය ඇගේ අත් එක මගේ බෙල්ල වටා මෘදු ආකාරයට තමා ගත්තා. මම ඇගේ සිරුර තදින් අල්ලා ගත්තා. හරියට ඒක අපේ විවාහ දිනය වගේ. නමුත් ඇගේ සැහැල්ලු බර මට දුකක් ගෙන දුන්නා. අන්තිම දවසේ මම ඇව මගේ අත්වල තබාගෙන ඉන්නකොට මට පියවරක්
ඉදිරියට තබා ගන්න බැරි වුණා. අපේ පුතා ඉස්කෝලේ ගිහින් තිබ්බේ. ඒ වෙලාවේ මම ඇව තදින් අල්ලගෙන කිව්වා අපේ ජීවිතවලට මේ තරම් සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියලා මට මෙච්චර කල් මතක් වුණේ නෑ කියලා. ඊට පස්සේ මම කාර්යාලයට ගිහින් කාර් එකේ දුර අගලුවක් දාන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනින් වේගෙන් කාර් එකෙන් එළියට පැන්නා. මොකද පුංචි ප්‍රමාදයකින් හරි මගේ අදහස වෙනස් වෙයි කියලා මම බය වුණා. මම ඉක්මනින් කාර්යාලේ උඩ තට්ටුවට ගියා. ජේන් හිටපු කාමරේ දොර ඇරලා මම ඇයට කිව්වා සමා වෙන්න ජේන්. මට දික්කසාදිය තවදුරටත් අවශ්‍ය නැහැ කියලා. ඇය මන් දිහා බලලා මවිතයටපත් වුණා. පස්සේ මගේ නල්ල ස්පර්ශ කරමින් ඔයාට උනද කියලා ඇහුවා. මම ඇගේ අත මගේ හිසෙන් නිවතට දාලා මෙහෙම කිව්වා. කනගාටුයි ජේන්. මම කිව්වේ මගේ දික්කසාදිය වෙන්නේ නැහැ කියලා. මගේ විවාහ ජීවිතය නීරස වෙන්න ඇත්තේ එයා සහ මම අපේ ජීවිතයේ පුංචි දේවල් අගේ නොකිරීම නිසා මිසක් අපි එකිනෙකාට ආදරය නොකරන නිසා නෙමෙයි. අපේ විවාහ දිනේදී මමයි ඇය මගේ නිවසට අරන් ගියේ. ඒ නිසා මරණය අපිව වෙන් කරන කල් මම ඇයව මන් ළඟ තබා ගන්න ඕනි කියලා දැන් මට තේරෙනවා. ජේන් හදිස්සියේ නැගිටින්න උත්සාහ කරන බවක් පේන්න තිබ්බා. ඇය නැගිටපු ගමන් මට හයියෙන් කඹුල් පාරක් දීලා දොරට ගසමින් කඳුළු සලන්නට පටන් ගත්තා. මම පහළට ඇවිදගෙන ගියා. මගද තිබ්බ මල් සාප්පුවෙන් මම මගේ පිරිඳ වෙනුවෙන් නැවුම් මල් කලඹක් ඇනුම් කළා. වෙළඳ සැලේ හිමිකාරයා මගෙන් ඇහුවා කාඩ් පතේ මොනවද ලියන්නේ කියලා. මම සිනාසෙමින් මෙහෙම කිව්වා. මරණය අපව වෙන් කරන තුරු මම සෑම උදෑසනකම ඔබව රැගෙන යනවා. එදා සවස් වරුවේ මම ගෙදරට ආවා. මගේ අතේ තිබ්බේ මල්, මගේ මොහොනේ තිබ්බේ සිනහව. ඒවා අරන් මම ඇයව සුවන් නිදුමහලට දුවද්දී ඇය ඇඳ මත වැටිලා හිටියේ. ඒ වෙද්දී ඇය මිය ගිහින්. මගේ බිරිඳ මාස ගණනාවක් තිස්සේ පිළිකාවක් සමග පොරබදිමින් සිටිදී මම ජේන් සමග කාර්යබහුල වෙලා. ඇය ඉක්මනින් මේ යන බව ඇය දැනන් ඉඳලා තියෙනවා. ඒ අතරතුර දෙක්කසාදයකට අපිව තල්ලු වුණොත් අපේ පුතාගෙන් ලැබෙන ඕනෑම ඍණාත්මක ප්‍රතිචාරයකින් මාව බේරගන්නට අවශ්‍ය වෙලා තිබ්බා. ඇය අවම වශයෙන් උත්සාහ කළා තිබ්බේ අපේ පුතාගේ ඇස් ඉස්සරහා මාව ආදරණීය ස්වාම්පුරුෂයෙක් කරන්න. සම්බන්ධතාවයකදී සැබවින්ම වැදගත් වෙන්නේ ඔබේ ජීවිතයේදී ආදරය වෙනුවෙන් දරන පුංචි උත්සාහයන්, ආදරණීය හැඟීම් ආදී දේවල් විතරයි. එහෙම නැතුව විශාල මන්දිර, මෝටර් රථ, දේපල, බැංකුවේ මුදල් කියන දේවල් නෙමෙයි. මේවා ඔබේ ජීවිතේ සන්තෝෂයට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා තමයි. නමුත් ඔබට අවශ්‍ය ආධ්‍යාත්මික සතුට ලබා දෙන්නට බෑ. ඒ නිසා ඔබේ සහකරුවෝ සහකාරකගේ හොඳම මිත්‍ර බවට පත්වෙන්න කාලය හොයාගන්න. සැබෑ ප්‍රීතිමත් විවාහයක් පවත්වන්න උත්සාහ කරන්න.